ලොකු අයියාගේ මව්පිය සෙවන වැඩිහිටි නිවාසය කිව්වහම මේ වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් පහුගිය දවස්වල සිද්ධ වෙච්ච ගිනි ගැනීමේ සිද්ධියත් එක්ක මේ වැඩිහිටි නිවාසයේ සිටපු ආදරණීය මිනිසුන් සහ ලොකු අයියා ගැන ගොඩක් අය කතා කරන්න පටන් ගත්තා. ඉතින් මේකෙදි ලොකු අයියාගේ සුනිල සමාජ මාධ්‍ය ගිණුම් වල ඔන්න මේ වෙනකොට පෝස්ටුවක් ඔහු එක් කරලා තියෙනවා. ඉතින් අවසන් ගෞරව දැක්වීමේ වීඩියෝ පටයක් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලොකු අය පෝස්ට් එක එකතු කරලා තියෙන්නේ. මම මගේ දරුවන්ට හිතාමතා සීරීමක්වත් කරන කෙනෙක් නෙමෙයි. මේ උන දේ අදටත් මට හිතා ගන්න බැරුව ඇස් වලින් වැටෙන කඳුලක් ගානේ සහ ගිනි කූරක් ගහන වාරයක් ගානේ මගේ දරුවෝ පිච්චෙන එක ඇස් දෙකේ වැවෙනවා වගේ. මගේ ළඟ හිටපු 15 දෙනෙක් ගත්තා. ඇයි එහෙම කරේ කියලා මම කාගෙන් අහන්නද? මේ අහිංසකයෝ කරපු වරද මොකක්ද? මේකද වෙලාව කියන්නේ. අපිට වෙලාවම යන්න වෙනවා කියලා තිබ්බට මේ වගේ දෙයක් මගේ ඇස් දෙකෙන් දකින්න තරම් මම පෞකාරයෙක් උනේ කොහොමද? මට අපහම්බ වෙලා ආපු දවසේ ඉඳන් ගෙවන හැම තප්පරේම කල්පනා කරේ ෆ්‍රිජ් වල දාලා තියෙන මගේ ළමයින්ට නිවන්සුව පතන්න බෑ හිත හදාගෙන. අද පුළුවන් මේ හිත හදාගෙන මට මේ හැමෝටම නිවන්සුව පතන්න. නිවන්සුව අත් වේවා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ කටයුත්ත ගැන ලොකු අයියා කියන පුද්ගලයා විසින් එයාගේ සමාජ මාධ්‍යගිණුම් වලට වීඩියෝ පටයක් සහ පෝස්ටුවක් එකතු කරලා තිබ්බේ. ඉතින් මේ අනතුරින් මියගිය සියලුම දෙනාට ඇතරම නිවන් සුවත් වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට තමයි අපිට මේ සිද්ධිය දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉදිරියටත් මෙවැනි දේවල් වලට බලා ගන්න අනිවාර්යෙන් පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා දැන්ම channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝවක් අරන් එනකම් හැම දිනාටම සුබ දවසක් වේවා.